බලන්න paper number 5 එකේ බලන්න ඕගොල්ලෝ මෙන්න මේ උත්තර ලියලාද කියලා. ලියලා තිබ්බොත් ලියපු උත්තර ටික පැත්තකින් තියාගෙන රතු පැනලා තියාගෙන පරිවැජි දාන්න ඕනේ. ඔය වගේ එක මම බලනවා. හරි ඔයාලා ලියා ගන්න විතරයි තියෙන්නේ. කොහොම ගත්තත් මම මේ බෝඩ් එකේ ලියන හැම අකුරක්ම ඔයාලගේ නෝට් එක විදිහට කොලවල ලියවෙන්න ඕනේ. ගන්න කඩදාසි ටික අතට අරන් උඩින් ලියන්න ප්‍රශ්න පත්‍ර පන්තියේ 2025 9 වෙනි මාසේ 26 ඉපොළවද 26ද 8 sorry 28 මෙතන දාන්න paper number 5 කියලා report රවුමට paper number 5 මේ පැත්තෙන් පොඩි කොටුවක් ඉඳ තියන්න සර්ගේ සීල් එක කවදාද ගවස් සර් පොත් බලක් දිගහනවා වඩ නිසා සීල් එක ගහන්න ඉඳ තියාගන්න සින්සිංගල කරමු කට්ටියම ගැම්මට යන්න ඕනේ මොකද paper එක දිගයි ඒ නිසා හිතනවට වඩා ටික පෙරිපර වෙලා යන්න පුළුවන් ඒ නිසා අපි වැඩි ලස්සනට කරගෙන යමු හරි ලස්සනට වැඩ කරන දරුවන්ට මම පන්තියේදී paper class file check කරලා ඒගොල්ලන්ට තෑගි ලබා දීම කරනවා right අපි 6 වසරේ කළා 8 වසරේ ලබන සතියේ පන්ති දෙකේදීම කරනවා විස්ටර් මාවර්මණ්ඩිය විස්ටර් දෙල්ගොඩ බ්‍රාන්චස් දෙකේම ටියුට් බලලා අඩුපාඩු බලලා හොඳටම කරපුවාට අපි තෑගි දෙනවා right අපි ලියමු P5යි Q එක ඔක තමයි කෝඩ් එක P5 කියන්නේ paper number 5 section number 1 P5 ඉරක් Q එක කියලා ලියලා පොඩි කොටුවක් දාලා මේක highlight පොඩ්ඩක් ගන්න P5යි Q එක නේද දමරුවන්නේ නැහැ නේද ඉනෝෂන් මොකද ඔන්ලයින් එකෙත් නැද්ද මොකද right හරි අපි වැඩේ කරගෙන යමු P5යි Q එක සවිදි ෂඩාශ්‍රය මම මගේ ටූල් එකම පාවිච්චි කරලා හදලා පෙන්නන්න සවිදි ෂඩාශ්‍රයක් නම් බබා අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ පාද 6ක් තියෙනවා ෂඩාශ්‍රයේ පාද කීයක් තියෙනවද 6ක් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් බබා රිවර්ස් හරියට දැනන් ඉන්නවා දැන් නැත්නම් ටක් ගාලා මාක් කරගන්න මාක් කරගෙන ටක් ගාලා අච්චුපතින් බලා ගන්න ඉංග්‍රීසි මීඩියම් බබා ඉන්නවා මේ පන්ති ෂඩාශ්‍රය කියන්නේ පාද 6ක් තියෙනවා ඔබ පාද 6 මේකේ ෂඩාශ්‍රය කියන්නේ පාද 6ක් තියෙනවා මෙන්න මේකේ සවිදි ෂඩාශ්‍රය සවිදි ෂඩාශ්‍රය ගත්තොත් ඒ සවිදි ෂඩාශ්‍රයේ සමමිතික අක්ෂ මෙන්න 1යි 2යි 3යි දෙක මුල් මේකනේ මේ මතක මතක අර මැදින් ගියොත් මැදින් යන්න ඕනේ මේවට මුල්ලෙන් ගියොත් කොහමද යන්නේ මුල්ලෙන් යන්න ඕනේ මේ මුල්ලෙන් ගියොත් මේ මුල්ලෙන් යන්න ඕනේ මේ මුල්ලෙන් ගියොත් මේ මුල්ලෙන් යන්න ඉතින් මෙයාගේ හොඳට උඩ තියාගන්න මෙයාගේ සමමිතික අක්ෂ 6යි තියාගන්න පාළි සමමිතික අක්ෂ 6යි භ්‍රමක සමමිති ගණය ඒත් 6යි භ්‍රමක සමමිති වාර ගණනත් 6යි සමමිතික අක්ෂත් 6යි තියාගන්න යාර සමමිතික අක්ෂ 6යි භ්‍රමක සමමිති ගණනත් 6යි හැම ගන්න ඕනේ හැම ළමයාම මේක අඳින්න ඕනේ right කියන වේගෙට යන්න මේ පුතා පරක් වෙඩි මං කරන්නේ ෂඩාශ්‍රය ඇඳ ගන්න මේවා දැන් මෙහෙමයි මේවා කරද්දී ඔයගලගේ වේගය හැදෙන්නේ right thinking pattern එක හැදෙන්නේ මෙහෙම ප්‍රශ්නයක් ආවොත් කොහොමද ඔයාගේ මොලේ වැඩ කරන්නේ ඒ නිසා අනිවාර්යෙන් ප්‍රශ්න මාත් එක්ක මම මේ බෝඩ් එකේ කරන ටික අනිවාර්යෙන් කරගන්න ගැම්මටම කරන්න සිටි ගාලා කරන්න අවංක වෙන්න පුළුවන් සමමිතික අක්ෂ 6යි භ්‍රමක සමමිති වාරත් 6යි සමමිතික අක්ෂ 6යි භ්‍රමක සමමිති වාරත් 6යි සමමිතික අක්ෂ 6යි භ්‍රමක සමමිති වාර ගණනත් 6යි හරිද සමමිතික අක්ෂ 6යි භ්‍රමක සමමිති වාර ගණනත් 6යි සමමිතික අක්ෂත් 6යි භ්‍රමක සමමිති වාර ගණනත් 6යි අපි ගණන් කරනවා P5යි Q2 P5 කියන්නේ paper number 5 section number 2 highlight පොඩ්ඩක් ගන්න ඕනේ නේද ඉතින් 36 සාධක දීලා තියෙනවා නේද මේ පුතා right 2යි 3යි 3යි
2යි 2යි 3යි 3යි. අපේ මේ ආදත ඔයා මට කියන්නේ මේක ගන්න ක්‍රමය කොහොමද කියලා? 36 මෙහෙම ලියලා මොකද කරන්නේ? දෙකෙන් බෙදුවොත් කීයද බබා 18. ආපහු දෙකෙන් බෙදුවොත් 9යි. ආපහු තුනෙන් බෙදුවොත් 3යි. ආයෙ තුනෙන් බෙදුවොත් 1යි. ඔන්න ඔක තමයි වෙන්නේ. හරි. හරිද ළමයි? ඒ අනුව අපිට කියනවා වර්ගමූල 36 අගය සොයන්න. හරි එතකොට 36 කියලා කියන්නේ 2 2යි කියන කටියම. මම ලේසි ක්‍රමයක් කිව්වා මතකද අර භාජන දෙකට දාන්න කි තියුර. තියුර මතකද පුතේ? 2 ඉලක්කම් 2යි නම් මෙයාට 1 2යි මෙයාට 1. 3 ඉලක්ක මෙයාට 3යි මෙයාට 3. එහෙනම් මෙතන 2යි 3 වගේ කී පාරක් තියෙනවා දෙපාරක්. මේ පැත්තට වර්ගමූලය මේ පැත්තට වර්ගමූලය. වර්ගයට වර්ගමූලය කියපේ. දෙවරක් 3 කීයද? 6යි. දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. 36 හැදෙන විදිය. 36 හැදෙන්නේ දෙවරක් 3. දෙවරක් 3. දෙවරක් 3. ඉවර වෙච්ච කට්ටිය හදන්න 144 සාධකයන් ඉක්මන 144 අර වගේ දීර්ඝ බෙදීමක් දාලා හදන්න 144 දෙකෙන් බෙදෙනවා 72යි ආයෙ දෙකෙන් බෙදෙනවා 36යි ආයෙ දෙකෙන් ඔහොම බෙද බෙද යන්න ආයෙ බෙදුවාම 18යි මේ 36 වගේ නෙමෙයි 144 ගැම්මක් ගැම්මක් අසන්න කරන්න සමහර මෙයාගන්න බරුගියක් දන්නේ මම ආයෙ පාත් කරන්න පවුල් ආපහු දෙකෙන් බෙදුවොත් 18යි ආපහු දෙකෙන් බෙදුවොත් 9යි ආයෙ තුනෙන් බෙදුවොත් 3යි ආයෙ තුනෙන් බෙදුවොත් 1යි ඉතින් 144 කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම තුන භාජන දෙකකට වෙන් කළොත් තියුර දෙකේ ඉලක්කම් හතර කොහොමද කැඩෙන්නේ මෙයාට අන්න හරි මෙයාට දෙකේ ඉලක්කම් දෙකක් දෙනවා මෙයාට දෙකේ ඉලක්කම් දෙකක් දෙනවා තුන කොහොමද කැඩෙන්නේ මෙයාට එක තුනේ ඉලක්කම මෙයාට එක තුනේ ඉලක්කම 144 එයාල 144 හැදෙන්නේ 2යි 2යි 3 වගේ කී පාරක්ද දෙපාරක් ඒ එකම සෙට් එක දෙපාරක් තියෙනවා එකම සෙට් එක දෙපාරක් තියෙනවා ගැම්මක් ගන්න ගැම්මක් ගන්න 144 බෙදාගෙන ගියා එයාල 144 සමානයි 2යි 2යි 3 වගේ දෙපාරක් දෙපැත්තම වර්ගමූලය දාන්න. වර්ගයට වර්ගමූලය කැපෙනවා. දෙපැත්තම වර්ගමූලය දාපුවම වර්ගයට වර්ගමූලය කැපෙනවා. ඕ නේද බබා? හරි. අවසාන මහා පිටුතුර දෙවරක් 2 4යි 4 වරක් 3 12. එන 144 වර්ගමූලය කීයද? 12යි. 144 වර්ගමූලය 12යි. 144 වර්ගමූලය 12යි. වැඩිපුර ගණන් හදන්න ආස ළමයි ඉන්නවනේ ඒගොල්ලෝ පත්‍රිකේ ලියාගෙන නැත්නම් ගණන් දෙන්න වර්ගමූල 100ත් ඔය විදිහට හොයන්න පුළුවන්. පොඩ ලියා ගන්න. ගෙදරදී කරන්න වර්ගමූල 100. ඔක බෙදුවාම නිකම් උත්තර එනවා. 100 දෙකෙන් බෙදුවම 50යි 50 දෙකෙන් බෙදුවම 25යි 25 පහෙන් බෙදුවම 5යි ආයෙ පහෙන් බෙදුවම 5යි. ඒතර 25 කියලා කියන්නේ 100 කියන්නේ 2 2යි 5 2යි තිබුණා. හරිද තිබුණා. දැන් මම හදනවනේ. හොඳයි හොඳයි. your choice. ඔබේ කැමැත්ත. අපි ගමන් කරමු තව පොඩ්ඩක් ඉදිරියට. මම වැඩිපුර පොඩ්ඩක් අමතර කී දේවල් කියා දෙනවා ලියා ගන්න හොඳට. P5යි Q3. P5යි Q3.
1.2 වැඩි කිරීම 0.02. 1.2 වැඩි කිරීම 0.02. මේ ඉන්නේ 10න් 12. මේ ඉන්නේ 100න් 2. මතක තියාගන්න දශම භාග ලෙස ලිව්වොත් තමයි අපිට ඒක සුළු කරන්න ලේසි. ඊගාට ඔයා කියනවා සර් මේ බිංදු පරිස්සම් කරගන්න. එයාලෝ යට ඉන්නේ 1000. ඔව් 100 10න් වැඩි කරොත් 1000යි. 12 වරක් දෙක 24යි යාළුවා. මම මෙහෙම සමාන ලකුණු දානවා ගාන ලස්සන වෙන්නේ. ඔබ දන්නවද? 100න් පංගුවක් නම් දශම ස්ථාන 3ක් ඉන්න ඕනේ. එන උත්තරේ කියන්නේ බලන්න 0.024. අය පාරක් කියන්නේ මොකද්ද? 0.10න් පංගුවක් නම් දශම ස්ථාන 3ක් ඕනේ. නමුත් මුගාව තියෙන ඉලක්කම් 2යි. මදි පාඩුවට මොකද කරන්නේ? පිටිපස්සට බිංදුව දාලා වැඩක් නැහැ. ඉස්සරහට දාන්න ඕනේ. 0.024යි 0.024 හැම අකුරක්ම ලියවෙන්න ඕනේ ඔයගොල්ලන් ඇති. 0.024 ඉංග්‍රීසි වල උත්තරේ විදිය පාඩක. වාගේ විශේෂත්වය තමයි ඔයා හැම ගානක්ම මම කියන ටෙක්නික් වලටම හදනවා. හරි චතුරි. ඒ කියන්නේ කියා දෙන ඒවා කනහරා මොලේට යන්නේ. සමහරුන්ගේ කනහරා මොලේට යන්නේ මොලේ ගාවින් යනවා. ඒ ඔය ඔළුවට යන්නේ නැහැ ගොඩක් අයට. ඒ අවධානය නෙමෙයි ඉන්නේ වෙන වෙන කල්පනාවල ඉන්නේ වෙන වෙන වැඩ කර ඉන්නකොට බෑ. කනහරා මොලේට යන්නේ නැහැ. කනහරා යන්නේ වෙන වෙන ඉතිහාස වලට. ඒතකොට ළමයට ඉගෙන ගන්න දේ පිළිහිටන්නේ නැහැ. පව් ඉතින්. අවාසනාව තමයි. හරි අපි තව ඉස්සරහට යමු යාළුවෝ ටික. P5යි Q4 P5යි Q4 සමපාද ත්‍රිකෝණයක පරිමිතිය 96යි. ඔන්න. හැම පාදයක්ම දිග සමානයි. එහෙනම් අපි ඉස්සෙල්ලා පෑදී පැත්තක දිග බලා ගන්න. පොඩි පරිමිතිය අනුව. ඒ පරිමිතියට සමාන පරිමිතියක සමචතුරස්‍රය. සමචතුරස්‍රය පැත්තක දිග බලන්න. පැත්තක දිග සොයන්න. එහෙනම් 96 බෙදන්න ඕනේ යාළුවා කියන්නේ 4යි. 96 බෙදන්න ඕනේ 4යි. රූප දෙක අල්ල ගන්න. දාන්න මෙයාගේ පරිමිතියත් 96යි. දාන්න මෙයාගේ පරිමිතියත් 96යි. එතකොට අපිට පේනවා දෙන්නගේ පරිමිති සමානයි කියලා. ලියන්න. දෙන්නගේම පරිමිති සමානයි. නමුත් සමචතුරස්‍රය අපේ නිලන්නේ පැත්තක දිග. පැත්තක දිග. අපිට බෙදුවාම එන උත්තරය තමයි පැත්තක දිගට ගන්න ඕනේ. පැත්තක දිග. ඔබ හිතන්න පුළුවන් මොකටද මේ ගෙදරදී හදපු ගාන කාර්ය රූප අඳින්නේ මේ රූප අඳින්නේ මෙවැනි ගානක් ආවම ඔබ හිතන්න ඕන විදිය මම මේ කියා දෙන්නේ නැතු මේ ගාන කියා දෙන්න දෙයක් මේ ගාන වාගේ හරි දැන් නමුත් අපි මේ වගේ ගණන් වලදී හිතන විදිය කියා දෙන්නේ ඔයගලන්ට 96 4 බෙදුවාම 9ට 4 ඒවා 2යි 8යි ඉතුරු 1යි 16ට 4 වරක් 4යි 16 ඉතුරු බිඳුවයි යාළුවා එය නිතරම පැහැදිලි මේ සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 28යි සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 24යි. සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 24යි. අපි යනවා P5යි Q5ට. P5යි Q5. ලස්සනට ලියලා චූටි කොටුවක් දාලා හයිලයිට් පොඩ්ඩක් ගන්න. හයිලයිට් ගාන වෙලේ නම් ගෙදරදී කරන්න දැන් කරගෙන බාහු බලවල ගුණිතේ අපි ආදරෙට කියන්නේ බාහු. බාහු ලෙස ලියන්නේ. එහෙනම් ෂුවර් එකට මේ ඉන්නේ මොනවද දන්නවද? ගූබා. ගූබා හිටියොත් බාගූ කරන්න ඕනේ මම කියන්නේ ගූබා කරන්නත් කියලා දෙන්නම් බාගූ කරන්නත් කියලා දෙන්න බලාගන්නකො මේ මොනවද දන්නේ මේ කියන්නේ ගූබා කියන්නේ ගුණිතයක බලය බාගූ කියන්නේ බලයක ගුණිතය ඒසා වාට දැන් අද මම මේකෙන් කරන්න යන්නේ මොකද්ද ගූබා කරන හැටි බාගූ කරන හැටි කියලා දෙන්න යන්නේ මොකද්ද ගූබා කරන හැටි බාගූ කරන හැටි අපි කරමු හරිනේ ගෙදර කියලා කරන්න ඕනේ පරිස්සමෙන් ඈ මම කියලා දෙන්න පොඩ්ඩයි ඊට බලන්න දීගායි විනා වෙනවා ඉතින් නේ 4යි PQ දීගායු මහත්තයෝ මේ ඇවිල්ලා 4 වැඩි කිරීම p වැඩි කිරීම q කියන සීන් එකනේ බා. සාමාන්‍ය මේ වගේ වෙලාව අස්සේ වැඩි කිරීම තිබ්බට පේන්නේ නෑනේ. උන් මේ වැඩි කිරීම මුන්ගේ හැම එකක්ම ඇතුලේ වැඩි කිරීම තියෙනවා. පෙන්නේ ඉන්නේ. ඒක හම්ගන් ඉන්නේ වහගෙන ඉන්නේ. තේරුම් ගන්න. ගුණිතේ තියෙනවා මොකද? දැන් මේ එකපාරට අපි දැක්කේ නෑ කියලා අපි අපෝ නෑනේ. ගුණිතේ නෑනේ කියලා කියන්න බෑ. තියෙනවා. පෙන්නන්නේ. ඇතුලේ හම්ගන් ඉන්නේ වහගෙන ඉන්නේ. මොකද ඒක පෙන්න ඉන්න සුදුසු එකක් නෙවෙයි. තේරෙනවද ඉතින් මේ මොකද්ද මේ තියෙන්නේ p වැඩි කිරීම කියන්නේ 4 වැඩි කිරීම p වැඩි කිරීම q උගේ මොකද්ද 3 වෙනි බලය
මේකට අපි කියන්නේ මොකක්ද කියන්නේ? ගුණිතයක කියන්නේ බලය. ඒක අපි ආදරයට කියන්නේ ගුබා. ගුබා. එහෙනම් මේ උඩේ ඉන්න තුනේ ඉලක්ක මේ හැමෝටමයි තියෙන්නේ. හැමෝටමයි තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? බාගු කරමු අපි මේ. බාගුනේ සෙල්ලම. 4 3යි වැඩි කිරීම p ගේ 3යි වැඩි කිරීම q ගේ 3යි. මේ මොකද්ද? බල ගුණිතය බල කියන්නේ මට මොකද්ද? බලවල ගුණිතය. අරක ගුණිතයක බලය. ගුණිතයක බලය. එහෙනම් මේ උත්තරේ 4 3යි p ගේ 3යි q ගේ 3යි. ඔය මේ මැද තියෙන වැඩි කිරීම පෙන්න ඉන්න හොඳ එකක් නෙවෙයි. ඒ නිසා අපි වැඩි කිරීම අංකලා කියනවා. මේකට අපි කියනවා මොකක් කියලාද? කියන්නේ බලවල ගුණිතය. බාගු අසල් දාගන්න බාගු ඉස්සෙල්ලා සුළු කරන්න කිව්වොත් එහෙම 4 3 වෙනි බලයට බලව 12 ලියන්න බෑ. 4 3 වෙනි බලය 67. මොන වරද්දක් තමයි. හැබැයි මේක මේ උත්තරේ විතරක් ඇති. මේ උත්තරේ විතරයි පොඩි. 4 3යි p ගේ 3යි q ගේ 3යි. 4 3යි p ගේ 3යි q ගේ 3යි. 4 3යි p ගේ 3යි q ගේ 3යි. ඒකට අපි කියන්නේ බලවල ගුණිතය. 4 3යි p ගේ 3යි q ගේ 3යි බලවල ගුණිතය. 4 3යි p ගේ 3යි q ගේ 3යි බලවල ගුණිතය. 4 3යි p ගේ 3යි q ගේ 3යි බලවල ගුණිතය. 4 3යි p ගේ 3යි q ගේ 3යි බලවල ගුණිතය. අපි යනවා p5යි q6. paper number 5 question number 6. අපි දන්නවා ඕනම බහුවස්ත්‍රික බාහිර කෝණ එකතු අංශක 360. ඔබ අඳින මාත්‍රික සින් සිංගාල මෙන්න සින් සිංගාල නැද්දා 2x 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 360. ඕනම බහුවස්ත්‍රික බාහිර කෝණ එකතු කියේ 360යි. ඕනම එක බාහිර කෝණ එකතු 360යි. ඒ අනුව ඔක්කොම එකතු කරාම එන්නේ 6x 360යි. දෙවත්තම අපි 6ෙන් බෙදමු. 6ට 6ක් නැත්නම් මෙහෙම 6ක් නැත කියලා කැපෙනවා. 360ට 6ෙන් බෙදුවම 60යි යාළුවා. එහෙනම් උත්තරේ x සමානයි 60යි. පිළිතුර බවට පත් වෙන්නේ x සමානයි 60යි. x සමානයි 60යි. හැමෝම ලියාගන්න යටින්. right? ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ එකතු 360යි. ලියාගන්න අකල්. රූපේ පස්සේ අඳිමු ලියන්න යටින්. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ එකතු 360යි. 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 p5යි q7 p5යි q7 p5යි q7 අඹ ගොඩක ඇති අඹගෙඩි ගණන 50ක්. ඒ 50න් 120ක් ඉදුරු වේවා නම් අමු ඒවා තියෙනවා 180ක්. දැක්කත් අඹගෙඩි 100ක් ගෙනල්ලා 20ක් කෑවොත් තව ඉතුරු වෙන්නේ 80යි. අන්න ඒ වගේ තමයි. 120ක් ඉදුණු අඹ නම් අමු අඹ කොච්චරද? අමු අඹ තියෙනවා 180ක්. ආනේ අමු ආනේ නේ. ඉදුණු අඹ ගෙඩි ගාලා ගන්න. එහෙනම් කෙලින්ම අමු අඹ නෙමෙයි දාන්න. 50 120 විතරයි බලන්න. 50 120. සියලු අඹ තෝගේ 50යි කියන්නේ 50 120. බෝලේ නේද බෝලේ? පස්වට අධික 10යි. එහෙනම් 50 120ක් කියලා කියන අඹ ගෙඩි 10යි. එහෙනම් මේ ගොඩේ තියෙන ඉදුණු අඹ කීයක් තියෙනවද කට්ටියම කියන්නේ? ඉදුණු අඹ 10යි. කියන්නේ ඉදුණු අඹ ගෙඩි තියෙනවා 10ක්. ඉදුණු අඹ ගෙඩි 10යි. මම තව එකක් දෙනවා. රුපියල් 500න් නැත්නම් අපි ලියමු රුපියල් 800න් 170ක් කීයද? කොහොමම අහනවා පේපරේ. රුපියල් 800න් 170ක්. රුපියල් 800කින් 170ක්.
රුපියල් 800කින් 170ක්. රුපියල් 800කින් 170ක්. අටසීය වැඩි කිරීම 170. මේ බිඳුවට මේ බිඳුව කපනවා, මේ බිඳුවට මේ බිඳුව කපනවා. 8 වරක් 7 56යි බිඳුවයි. 560යි. 800කින් 170ක් කියන්නේ 560යි. 800කින් 170ක් කියන්නේ 560යි. 800කින් 170ක් කියන්නේ 560යි. පුතා ඊට තියලා ලියා ගන්න. කරන්න. 800කින් 170ක් කියන්නේ 560යි. යමු P5 කිව්වට ඒ කියන්නේ ප්‍රශ්නාංක 8ට P5යි කිව්වට P5 ඇලයිලක් කිව්වට P5යි කිව්වට ලස්සන ගානක් 6x 2 6 දෙනි දෙවරක් 3 x වරක් x 30යි xy 30 හැදෙන්නේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 දෙවරක් 3 6යි 6 වරක් 5 30යි x අකුරයි y අකුරයි අපි දන්නවා මාපෝස හොයන්න ඕන නම් මොකද්ද කරන්නේ කියන්නේ මාපෝස හොයන්න ඕන නම් දෙන්න ගාම ඉන්නව රවුන්ඩ් කරනවා දෙන්න ගාම 2 ඉන්නවා දෙන්න ගාම 3 ඉන්නවා දෙන්න ගාම x ඉන්නවා අන්න මාපෝස 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x උත්තරේ 6යි x මාපෝස 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 6යි x මහා පොදු සාධකය 6යි x මාපෝස 6යි x බලන්න මම තව එකක් දෙන්නම් 12යි x තුන්වෙනි බලයයි y 18යි x y හදන්න මාපෝස 12 හැදෙන්නේ කොහමද දෙක වැඩි කිරීම කියන්නේ පුතා දෙක වැඩි කිරීම 3 18 හැදෙන්නේ දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම 3 තේරුම් ගන්න ඔන්න පැත්තකින් බෙදලා බලන්න 12 හැදෙන විදිය ඔන්න බෙදලා බලන්න 12 දෙකෙන් බෙදුවාම 6යි ආපහු දෙකෙන් බෙදුවාම 3යි ආපහු 3ෙන් බෙදුවාම 1යි දුනා දෙකෙන් බෙදුවාම 6යි 6 දෙකෙන් බෙදුවාම 3යි 3 3ෙන් බෙදුවාම 1යි අන්න මාපෝස දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම y ඔන්නේ සංඛ්‍යා හැදෙන හැටි 18 හැදෙන්නේ දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම y මෙන්න මාපෝස ගණ්ඩ මාපෝස ඒකට ඩාර්ජස්ටික් ගැන මුත් කියන්න ඉස්කෝලේ සමහර ඉස්කෝලේ කියන ඔක්කොම මේ තියනවා මේ දෙසැම්බර් තියනවා කියන්නේ සමහර ඉස්කෝලවල දැනුම් දීලා තිනවලු ඔක්තෝබර් තියෙන කතාවක් සානේ මන් දන්නේ ඉස්කෝලේ පද්ධතියම නිකන් මොංගල වෙලා ගියා නේද මොංගල් වෙලා ගියා වැඩක් නෑ කතා කරා බලන්න හැමෝගාම දෙකේ ඉන්නව රවුන්ඩ් කළා හැමෝගාම තුනේ ඉන්නව රවුන්ඩ් කළා හැමෝගාම x ඉන්නව රවුන්ඩ් කළා එච්චරයි ඈ අප්පඩ වයිත් ඉන්නවනේ හැමෝගාම වයිත් ඉන්නව රවුන්ඩ් කළා මාපෝසක් ගන්න දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම y මම කොයි වැඩි කිරීම පෙන්න ඉන්න තියාගන්න හොඳ එකක් නෙවෙයි කියලා මතකයි නේද ඊට අවසාන උත්තරේ කියලා දෙන්නේ 6යි x මම අවසාන උත්තරේ 6යි xy තේරුණායි පුතා තේරුණායි හරි 6යි xy ඊගාට තියෙනවා ඔයගලන්ට ක්වෙස්චන් නම්බර් 9 එක
9 එක තාම උගන්වපු පාඩමක් නෙවෙයි. අපි ඒ නිසා ඒක චුට්ටක් මම තියන්නද නැත්නම් ඔන්න ඔය කරමුවානේ. මේ මම කියා දෙන්නම්. P5 Q9 P5 Q9 P5 Q9 එක සෙන්ටිමීටරයකින් මීටර දෙකක් වෙනන විදිහට තමයි අපි පරිමාණ කරන්නේ. හතවසරේ පරිමාණ රූප කලේ යාළුවා අපි. හතවසරේ පරිමාණ රූප පාඩම තිබ්බනේ. මේ පරිමාණ රූප කියන්නේ ඊගාව තියරි ක්ලාස් එකේ අපිට තියෙන පාඩම. අපිට තව තියෙන තියුර පරිමාණ රූපයි මොකක්ද තව එක පාඩමක් තිබුණා කරන්නේ. ඈ සම්භාවිතාවය. සම්භාවිතාවය නම් පොඩි පාඩමක්. පරිමාණ රූප විතරයි අපිට ටියුට් එකකින් කරන තරම් පාඩමක් තියෙන්නේ. හරි අපි ඉස්සරහට යමු යාළුවෝ ටික. සෙන්ටිමීටරයකින් මීටර දෙකක් නිරූපණය කරනවා නම් යාළුවේ රයිට් මේ රූපය අඳගන්න මහන්සි බලන්න නැතු හැමෝම මෙන්න මෙහෙම එකක් තියෙන්නේ මේ පැත්ත සෙන්ටිමීටර 6යි AB කොටසේ සැබෑ දිග ඉල්ලන්නේ මේක අඳගන්න දැන් AB කොටසේ සැබෑ දිග සොයන්න AB කොටසේ සැබෑ දිග සොයන්න AB කොටසේ සැබෑ දිග එතකොට AB ගේ සැබෑ දිග බලන්න ඕන නම් ඔයා මොකද කරන්නේ මේ සෙන්ටිමීටර 6ක් කියලා කියන්නේ 1 සෙන්ටිමීටරයක් කියන්නේ මීටර දෙකක් නෑ යාළුවා සෙන්ටිමීටර 6ක් බලන්න මොකද ගන්නේ 6 වැඩි කරනවා කියන්නේ අයියෝ කියන්නේ 1 සෙන්ටිමීටරයක් කියන්නේ මීටර දෙකක් නම් සෙන්ටිමීටර 6ක් කියන්නේ කොච්චරද කියන්නේ 12 දෙනවා කියන්නේ එතකොට මොකද්ද එකක් කියන්නේ දෙකක් නම් දෙක වැඩි කරනවා 6 දෙවරක් 6 කීයද කියන්නේ සෙන්ටිමීටර 6කින් පෙන්නනවා මීටර 12 1 සෙන්ටිමීටර එකේ මීටර 2යි සෙන්ටිමීටර 6ක් කියන්නේ කොච්චරද 6 වරක් 2 12 මීටර 12 පෙන්නන සැබෑ දුර මීටර 12 පෙන්නන සැබෑ දුර මීටර 12 කනිෂ්කට තේරුන්නේ නැද්ද කනිෂ්ක බබා වාර තේරුණාද ඒක ඔව් සර්. ඒකනේ තේරුන්නේ නැහැ වගේ නිකන් මූණ පේන්නේ තේරුණා නේද බොහොම හොඳයි අපි යනවා තව ඉදිරියට P5 Q10 P5 Q10 රූපේ පහත රූපයේ දී ඇති සුවෘත ඛණ්ඩය අඳුර කරන්න පුළුවන්. අපි දන්නවා මාරි බිස්කට් එක වගේ ඛණ්ඩ කියලා මම කෝගල මත වෘත්තයේ කෑවොත් වෘත ඛණ්ඩයයි. මෙහෙම කේන්ද්‍රයේ කෑවොත් මේක ඇවිල්ලා කේන්ද්‍රික ඛණ්ඩය. හවුද? මේ සුළු කේන්ද්‍රික ඛණ්ඩය අර තියෙන මහා කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට මේක මෙතනින් කැඩුවොත් මෙන්න තියෙන සුළු වෘත ඛණ්ඩය. ඒතකොට ඒතකොට මේ පාඩ කරපු නැති ටික තමයි මහා වෘත ඛණ්ඩය. දාගන්න කට්ටිය O A B කියන ඉංග්‍රීසි රුඩ් එකක් දාගන්න. දාගන්න O කියන්නේ කේන්ද්‍රය. ලියාගන්න හැමෝම. O A කියන්නේ අරය. අරය. A B කියන්නේ ඡාය. ගාය නෙමෙයි ඡාය. ඡාය. අඳුරු කරපු කොටස කොච්චරද? අඳුරු කළ මෙතන අකුරක් දාන්න P අකුර A B P A B P අඳුරු කළ ABP කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩය. ලියාගන්න. සුළු වෘත්ත ඛණ්ඩය. අඳුරු කළ ABP කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩය. සුළු වෘත්ත ඛණ්ඩය. OA PB OAPB හරි OAPB ඒකට අපි කියන්නේ සුළු කේන්ද්‍රික ඛණ්ඩය සුළු කේන්ද්‍රික ඛණ්ඩය OAPB කියන්නේ සුළු කේන්ද්‍රික ඛණ්ඩය OAPB කියන්නේ සුළු කේන්ද්‍රික ඛණ්ඩය මේ ටික මාක් කරගන්න අඳුරු කරලා තියෙන වෘත්ත ඛණ්ඩය OAPB කියන්නේ මොකද්ද OAPB කියන්නේ මොකද්ද සුළු කේන්ද්‍රික ඛණ්ඩය ලියාගන්න ඉපලියාගන්න මෙතන තියෙන සුළු වෘත්ත ඛණ්ඩය මේ වචනේ සුළු වෘත්ත ඛණ්ඩය මේ ඇවිල්ලා සුළු කේන්ද්‍රික ඛණ්ඩය අන්තිමට තියෙන්නේ සුළු කේන්ද්‍රික ඛණ්ඩය
සුළු කේන්ද්‍රික ඛණ්ඩය. P5 Q11. ආසන්නයෙන් පස්සේ P5 තව ලියා ගන්න වෙලාව නම් දෙන්න. ලියවරන් කියලා මොකද කියන්නේ? ඔයගොල්ලෝ ලියවර ෆිසිකල් කට්ටිය අවුලන්නේ. පොඩ්ඩක් එකක් කියලා ඔයගොල්ලෝ තමයි ලියන්න බැරිද දන්නේ බලමු. මම අපර මක් දාන්නේ. නෝට් වල ලස්සනට තියෙන්න ඕනේ. නෝට් පිළිවෙලට තියෙන හැමෝටම මම තෑගි දෙනවා. ඔව් ඔව්. අර දන්නේ නැහැ තාම මම කියන්නේ. තෑගි දෙන්න ගත්තම මම නැත්තම් 100 වගේ. දෙනවා තෑගි සෑහෙන්න. හරි. බලමු. අංකේ කොහොමද? තරහ කාලකලාපයේ පිටි බංග්ලාදේශයේ වේලාව 15:02 වන විට ඍණ 4 කාලකලාපයේ පිටි බටහිර ඉන්දිය පොදිය දූපත්ති වේලාව සොයන. මගේ යාළුවෙක් පොඩ්ඩක් තප්පරයක් මේකට බලන්න. එයා බිඳුවනේ. එතකොට මේ පැත්තට ගියොත් එක ඍණ 1 කියන්නේ ඍණ 2 ඍණ 3 කියන්නේ ඍණ 4. එනවනේ. එතකොට ඒ කවුද කියන්නේ බටහිර ඉන්දිය පොදිය දූපත්. බයන්න දාමුකද? ධනහයන් කාලකලාපයේ බංග්ලාදේශය. අපිට නම් බයන්න තියෙන ගමන් 1 2 3 4 5 6 බං කියනවා දාන්නේ බංග්ලාදේශයේ අර බටහිර ඉන්දීය කොදෙව් දූපත් බයිකෝ බංග්ලාදේශයේ වෙලාව 15යි ඩබල් ඩොට් බිංදු 2 එහෙනම් එකකින් අඩු කරන්න ඕනේ මෙතන ඉඳන් මෙතනට කීයද පුතේ 6යි 6යි 4යි කිය 10යි එහෙනම් කල යුත්තේ කොහොමද 15යි බිංදු 2කින් 10යි ඩබල් ඩොට් බිංදු 2 අඩු කරන්න ඉච්චර හේතුව තමයි බංගලියන්ට වඩා බටහිර ඉන්දිය පොදේ ඉන්නේ කොච්චර 10ක් පස්සේ කොහොමද ආය පාරක් කියන්නේ 6 ඉඳන් බිංදුවට 6යි ආයෙත් 4ක් මෙහෙට ගියොත් කීයද 10ක් අඩු වෙන්නේ එහෙනම් 15න් 10ක් අඩු කරන්න 15න් අඩු කරන්න ඕනේ 10ක් බිංදුවේ බිංදුවක් බිංදුවයි බිංදුවේ බිංදුවක් බිංදුවයි 15න් 10ක් කියනවා 5ක් වේලාව බටහිර ඉන්දිය පොදේ දූපත් වල පෙරවරු 5යි බටහිර ඉන්දිය පොදේ දූපත් වල වේලාව පෙරවරු 5යි හේතුව පවතින වෙලාවට වඩා බටහිර ඉන්දිය පොදේ දූපත් කියන්නේ කීයද 10ක් පිටිපස්සේ එනවා සාරජ 10ක් පිටිපස්සේ තියෙන. ඒතර අපි 15න් 10ක් අඩු කරන්න ඕනේ. 15න් 10ක් අඩු කරාම 5යි. හරි සයිරු තේරුණා නේද බබා? සයිරු තේරුණාද පුතා? හරි. කමන්න තේරෙන්නේ නැති ඒවා අවදානෙන් ඉන්නව මම දන්නවා. හරි. අපි යනවා P5 Q12ට. P5 මම මේ බෝඩ් එකේ දාලා හැම chart එකම එනගන්නේ P5 Q12 පුටුවක් දාගන්න P5 Q12 ඍණ 4 ලියාගන්න 5න් වැඩි කරලා යාළුවේ ඒන උත්තරේ බෙදන්නලු ඍණ 10යි එයano ඍණ 20 ඍණ 10න් බෙදන්න වෙන්නේ නේද බබා අනේ ඒ උත්තර දෙන්නේ නැති කොහමද ඍණ ආවේ අපි දන්නවා ඍණ 4 ධන 5න් වැඩි කරොත් ඍණ 20යි ඍණ 20 ඍණ 10න් බෙදන්න ඕනේ 20 10න් බෙදුවොත් කීයද 2යි ධන 2යි ඍණ 20 10න් බෙදුවොත් 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 ධන 2යි ඍණ 20 ඍණ 10න් බෙදුවොත් ධන 2යි
ඍණ 20 ඍණ 10 බෙදුවොත් ධන 2. P5 Q13. P5 Q13. P5 Q13. P5 Q13. නිමාලි සහ අමාලි දෙක අණු 3 අනුපාතයේ ප්‍රොෆිසිය බෙදාගත්තේ නම් සවාර කියනවා මෙහෙම ගානක් ආපු ගමන් ටක් ගාලා මෙහෙම ලියලා ප්‍රාමුවක් දාන අනුපාතිකතුව දාන්න කියලා. කීයද අනුපාතිකතුව 5යි. නිමාලිට ලැබුණ ටොෆී ගණන සොයන්න. එහෙනම් නිමාලිට හම් වෙනවා කොච්චරද කියන්නේ? තියුර. නිමාලිට හම් වෙන්නේ කොච්චරද කියන්නේ? මුළු ටොපි ගාන කීයද පුතේ? ටොපි 100. මේ තියෙන්නේ අනුපාත කොටස් පහක් කරන ටොපි කීයද? ටොපි 100. එහෙනම් අපි දන්නවා කොච්චරද? 100 වැඩි කිරීම 5න් 2ක් නිමාලිට. 100න් 5න් 2ක් නිමාලිට. 100න් 5න් 2ක් නිමාලිට. ඉතින් ගන්නවා වගේ දැනුණා. නෑ නේද මොකද බලන්නේ? ඉන්නේ මොකක් හරි වැටෙනවා වගේ දැනුණා. නෑ වැටලා නැහැ මොකද? 100න් 5න් 2ක් නිමාලිට. එතකොට 100න් 5න් 3ක් නිමාලිට. නමුත් අපෙන් අහන්නේ නිමාලිට ලැබෙන එක ගාන විතරයි. නිමාලිට ලැබෙන ටොපි ගාන බලන්න මොකද? 100න් 5න් 2ක් බලනවා. 5ට 1යි. 100ට 5ව 20යි. 20 දෙකෙන් වැඩි කරාම 40. එහෙනම් ටොපි 40 මම බෙන්නේ කාටද? නිමාලිට. මට ජොලියට වගේ හදලා දෙන්න අමාලිට හම්බෙන්න ගන්න. අමාලිට 100න් 5න් 3ක්. හදන්න. අමාලිට ලැබෙන ටොපි ගාන 100න් 5න් 3ක් හදලා දෙන්න ඉක්මනට. අමාලිට හම්බ වෙනවා 100න් 5න් 3ක්. 100න් 5න් 3ක් අමාලිට. 100න් 5න් 3ක් අමාලිට. එයano 5ට 5ව 1යි. 100ට 5ව 20යි. අමාලිට හම්බ වෙනවා ටොපි 60ක්. අමාලිට ලැබෙන ටොපි ගාන 60යි. P5 Q14. P5 Q14. P5 Q14. ලස්සන ඉදිරියට යනවා. P5 Q14. මෙන්න තියෙනවා කාඩ් 100 තරයක්. මේකේ print mistake එකක් තියෙනවා මෙතන දෙක එන්න ඕනේ. දාලා උඩට එන්න ඕනේ 1. හදාගන්න 1 2 3. ඒ නිසා අපි ආයෙ අදිමු 3. කොටු දෙක දෙක ගන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් දෙක දෙක ගන්න නැත්නම් එක එක ගත්තත් කමන්නේ. ඔය ඇත්ත. මෙයා බිඳුව. ඍණ 1 ඍණ 2. ඔන්න ඍණ එන්නේ 15ටයි පැත්තටයි විතර. මේකට අපි කියන්නේ කාඩ් 100 තරය. මෙයා x මෙයා y. මේ රේඛාව තව පහළට අඳින්න අවශ්‍ය නැහැ. පළවෙනි කණ්ඩායමේ 2 1. එයාගේ නම B. මෙයා ඇවිල්ලා ඍණ 2 2. මෙන්න මෙතන. හරියටම ඩොට් එක තියාගන්න. ඒ අනුව A කියලා කියන්නේ ඍණ 2 2. B කියන්නේ 2 1. බලන්න කණ්ඩායම වල පිටියම. තව එක සැරයක්. A කියලා කියන්නේ ඍණ 2 2. ඒකේ කණ්ඩායමකේ. B ගේ කණ්ඩායමකේ 2 1 ඍණ 1. 2 ඍණ 2 1 සමා වෙන්නේ 2 ඍණ 1 නෙමෙයි 2 1. ඒක හොඳට මාක් කරගන්න. ආයෙත් කියනවා ඒකේ කණ්ඩායමකේ ඍණ 2 2. අවශ්‍ය නම් මෙහෙම කඩේක පොඩ්ඩකුත් ගන්න. මෙතන ඇවිල්ලා 2 1. B ගේ කණ්ඩායමකේ 2 1. හරියට මේක ඇඳගන්න. තව එකක් දාලා තියාගන්න මේ පළවෙනි ඉලක්කම හැම වෙලාවෙම x ට අදාළ අගය තමයි මුලින් තියෙන්නේ. දෙවෙනි එක තියෙන්නේ y ට අදාළ අගය. අපි දන්නවා කණ්ඩායම කියලාදී මුලින්ම තියෙන x ඊගාවට තියෙන්නේ මොකද්ද? y කියලා. උත්තර දෙයක් දාගන්න. x y. ඒකේ කණ්ඩායමකයි b ගේ කණ්ඩායමකයි. සමහර ළමයි කණ්ඩායම කියලාදී බයන්න ලියන්නේ බණ්ඩායමකයි. බණ්ඩායම කියන්නේ මේ ළමයි කණ්ඩායමකයි.
හරිද? right. අපි යනවා P5යි Q15. paper number 5 question number 15 15. සවිති ටෙස්ලාකරණයක් නිර්මාණය කිරීම සඳහා සුදුසු තල රූප දෙකක්. මෙන්න මේක අදගන්න. එකක් තමයි සමපාද ත්‍රිකෝණ. අනිත් එක තමයි සමචතුරස්‍ර. තව එකක් තියෙනවා සවිති ෂඩාශ්‍රය. right? සවිති ෂඩාශ්‍රය. පොඩි ප්‍රශ්නයක් ගන්නවා. ඕගොල්ලෝ කියන්නේ මට සවිති පංචාශ්‍රය භාවිතයෙන් ටෙස්ලාකරණ අදින්න පුළුවන්ද? බෑ. සවිති පංචාශ්‍රය භාවිතයෙන් සවිති ටෙස්ලාකරණ අදින්න බෑ. ඇයි හේතුව? සවිති පංචාශ්‍රයක එක අභ්‍යන්තර කෝණයක තරම තියුර 108යි. හරි 108 භාවිතා කරලා 308ක් හදන්න බෑ. මම ඔයාලට පැහැදිලි කරන්න. මේකේ හැම කෝණයක් වෙන්නේ බබා 60යි. 60 පාවිච්චි කරලා 308ක් හදන්න පුළුවන්. මේකේ හැම කෝණයක් වෙන්නේ බබා අංශක 90යි. 90 පාවිච්චි කරලා මොකද්ද? ලක්ෂයක් වඩා පිට කෝණයක තුව එනවා ශීර්ෂ ලක්ෂයක් වඩා පිට කෝණයක තුව අංශක 360 හදන්න පුළුවන්. එහෙනම් මේකක් පුළුවන් මේකක් පුළුවන්. අහගන්න. මෙයාගේ ගාභ්‍යන්තර කෝණය 120යි. හරි? සවිති ෂඩාශ්‍රය 120 පාවිච්චි කරලා 360ක් හදන්න පුළුවන්. ඒ නිසා ඒකත් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න අඳ ගන්න සවිති පංචාශ්‍රය මේ තියෙන සවිති පංචාශ්‍රය මේක ගන්න බෑ. right ලියාගන්න. right සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. ලියාගන්න. මේ ඔක්කොම ටික අඳින්න ඕනේ. සවිති පංචාශ්‍රය සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. ලියාගන්න. ඒ වාක්‍ය වල ලියාගන්න තියුණා. ලියාගන්න පැත්තකින් ඒ වාක්‍ය මෙන්න මේ හරිය ක්‍රියාවල ලියාගන්න මෙන්න මේ හරිය ක්‍රියාවල ලියාගන්න මෙන්න මේ හරිය ක්‍රියාවල ලියාගන්න. කියන්නේ සවිති පංචාශ්‍රය සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. සවිති පංචාශ්‍රය සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. ඒකට රතු පෑනෙන් තරුවකුත් දාලා හයිලයිට් පොඩ්ඩකුත් දාන්න ඔය වාක්‍යයටම සවිති පංචාශ්‍ර සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. සවිති පංචාශ්‍රය සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. එතකොට ඔය ඩොට් එක සම්පූර්ණම සවිති පංචාශ්‍රය සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. සවිති පංචාශ්‍රය සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. සවිති පංචාශ්‍රය සවිති ටෙස්ලාකරණ වලට ගත නොහැකි. ලස්සනට ඇදෙන්න ඕන නෝට් එක. මේ නෝට් එක ඇදලා ඉවර වෙච්ච කට්ටියට පුළුවන් P5යි Q16 දාගන්න. සර් P5යි Q16. සර් එතකොට ඔය පංචාශ්‍රය කිසිම ටෙස්ලාකරණයකට P5 ගන්න Q16. බැයිද? P5යි Q16. ඒක ලස්සනට ඇදලා ඉන්න මෙන්න මෙහෙම. මෙයා 110යි. මෙයා A ධන 30යි. 110යි A ධන 30යි. තියුර මේවට අපි කියන්නේ ප්‍රතිමුඛ කෝණ. ඔයාලට පැහැදිලිව පේනවා රත් පාට පෑනින් හරි හයිලයිට් පොඩ්ඩක් මේක දාගන්න. මම කහ පාටින් මාක් කරන්නම්. මෙයා එක රේඛාවක්. මේ තද කරගන්න මේ රේඛාව. නැත්නම් රතු පාටින් නැත්නම් හයිලයිට් පොඩ්ඩක් ගන්න. මෙයා තව රේඛාවක්. දැන් මේ රේඛා දෙක මෙන්න මේ විදිහට දෙන්නට මොකද කරන්නේ? කිස් කෝණ. දෙන්නට මූණට මූණ තියාගෙන ඉන්නේ. ඒ නිසා අපි කෙලින්ම කියනවා A ධන 30 කියන එක සමාන වෙන්න ඕනේ 110ට. A ධන 30 සමාන වෙන්න ඕනේ 110ට. A ධන 30 සමාන වෙන්න ඕනේ 110ට. ඇඳගන්න. A ධන 30 සමාන වෙන්න ඕනේ 110ට. ඇඳලා මේ සමීකරණ විසඳන්න. පේපර් ක්ලාස් එකේ
එක දවසක්වත් අතපසු කරගන්න තු කරපු ළමයින්ට ලකුණු 90 පන්නන්න පුළුවන්. ලකුණු වැඩි වුණ නැත්නම් ලබන අවුරුද්දේ පන්තියෙන් එපා. වැඩක් නැහැ නේ තේරුම්න්නේ. ඒ නිසා හැම ළමයෙකුම ලකුණු වැඩි වෙන්න ඕනේ. ස්ථිරවම වැඩි වෙන්න ඕනේ. හැබැයි පේපර් ක්ලාස් එකේ එක දවසක්වත් පාඩු වෙච්ච නැති. සිහි කල්පනාවෙන් ඉන්න. දැන් එළෝ විකාරයෙන් මෙලෝ පොල් අත ගන්න උන් ගැන නෙමෙයි මම මේ කියන්නේ. කල්පනාවෙන් මේ වැඩේ කරන උන්ට ලකුණු 90 පයින්නවා. ලකුණු වැඩි කරගන්න පුළුවන්. තේරුම් ගන්න. උත්තනුවනි. ඒ ධන 30. ධන 30 ඉන්නකොට මේ පැත්තට ඍණ 30ක් දාලා 110ක් දාමු ඍණ 30. ධන 30 ඍණ 30 කපන්න. ධන 30 ඍණ 30 කපන්න. ඒ සමානයි 80. කෙලින්ම දාන්න උත්තරේ. ඒ සමානයි 80. උත්තරේ ඒ සමානයි 80. P5 Q17 P5 Q17 P5 Q17 P5 Q17 රූපේ දැක්කන ත්‍රිකෝණයේ වර්ගඵලය සමජත්‍රස්සේ වර්ගඵලයෙන් හරිය අඩකි. ත්‍රිකෝණයේ වර්ගඵලය 12යි. මරු ගානේ. එහෙනම් මෙයා 12යි නම් මෙයා කීයක් වෙන්න ඕනද කියන්නේ? ත්‍රිකෝණයේ වර්ගඵලය 12යි. කියනවා පැහැදිලිවම ත්‍රිකෝණයේ වර්ගඵලය සමජත්‍රස්සේ වර්ගඵලයෙන් හරිය අඩකි. හවුද? මෙයා භාගයයි නම් මෙයා කොච්චරද? දෙගුණයක්. කීයද? 24යි. අපි අහනවා මොකද්ද? සංයුක්ත රූපයේ වර්ගඵලය කීයද? 12යි 24යි කීයද? 36යි. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 36යි. ලියාගන්න. රූපය අඳින්න ඕනේ. රූපේ පැහැදිලිව අඳින්න ඕනේ. පැහැදිලිව කියනවා ත්‍රිකෝණයේ වර්ගඵලය සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. හරි. ත්‍රිකෝණය කියන්නේ භාගයක් නම් සමචතුරස්‍රය කියන්නේ ත්‍රිකෝණය වගේ දෙගුණයක්. සමචතුරස්‍රය කියන්නේ ත්‍රිකෝණය වගේ දෙගුණයක්. එහෙනම් ත්‍රිකෝණය 12යි නම් සමචතුරස්‍රය 24යි. 12යි 24යි උනාම 30යි. එහෙනම් මේකේ පරිමිතිය 30යි. පරිමිතිය 30යි. පරිමිතිය 30යි. පරිමිතිය 30යි. P5 Q18. P5 Q18. අවසන් වෙච්ච කට්ටිය P5 Q18. මේ බලන්න මගේ පුතාලා 1 සිට 10 තෙක් අංක යොදු පාටපත් සහිත පෙට්ටියදී මොනවද 1 2 3 4 5 6 7 8 9 10 තෙක් කියලා කිව්වොත් 10 අයිතිද නැද්ද? අයිති. තෙක් කියලා කිව්වොත් අයිති. මේ තියෙන අනිත් කාඩ් ටික ගිහින් කාඩ්බෝඩ් කැලි ටිකක් තියෙනවා. මේ කාඩ්පත් වලින් කම්ප්ලෙක්ස් තෝරා ගන්න කාඩ්පත් ඉරට් එකක් තියෙනවා. 2 4 6 8 10 සම්භාවිතාවය 10න් 5යි. ඉරට්ටේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය 10න් 5යි. අනිවාර්යයෙන්ම සම්භාවිතාවයේ තියුර භාගයක් ලෙස ලියන්නේ. ඒක අපි ඉදිරි පාඩුවේදී කියා දෙනවා උගල. මොකද මම මේ විශේෂ දෙයක් කියලා දුන්නේ. මොකද 1 සිට 10 දක්වා අංක ඉදු කාඩ්පත් නම් කාඩ් 10ක් තියෙනවා. ඒ 10න් 5ක් ඉරට්ටේ. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් වීම කියන්නේ 10න් 5යි. ඉරට්ටේ සංඛ්‍යාවක් වීම 10න් 5යි. හැබැයි තියුර ප්‍රථම සංඛ්‍යාවක් වීම කිව්වොත් මොකද වෙන්නේ? මෙන්න 2 ප්‍රථමකයි 3 ප්‍රථමකයි 5 ප්‍රථමකයි 7 ප්‍රථමකයි. දැක්කද 10න් 4යි. තේරෙනවද කියද්දි? ඒ හැම වෙලාවෙම සම්භාවිතාවය ලියන්නේ භාගයක් ලෙස. සම්භාවිතාවය ලියන්නේ භාගයක් ලෙස. ලියාගන්න එක. අපි ඉන්නේ Q18. P5 Q18. ඔබට කලින් යන්න නම් උතර මතක හිටියේ. කාඩ්බෝඩ් කැලි 10ක් තියෙනවා. කාඩ්බෝඩ් කැලි 10න් 5ක්ම ඉරට්ටේ. 10න් 5ක් ඉරට්ටේ. කාඩ්බෝඩ් කැලි 10න් 5ක් ඉරට්ටේ. कार्डबोर्ड कॅली 10න් 5ක් ඉරට්ටේ. තවත් අපි ශක්තිමත් ඉදිරියට යනවා. P5 Q19. P5 Q19.
P5 Q19. එක්තරා විරදසරක දින 10ක් තුළ විකුණන ලද සාල් ප්‍රමාණය වුන්ත පත්‍රයක ඇත. එඳගන්න වුන්ත පත්‍රය කෙටියෙන් මේ විදිහට වුන්ත පත්‍ර. ඔය හොඳටම ඇති. ලඝු ඕනේ. 0.1 2 5 7 7 සමහර දවස්වල විකිණලා තියෙන හාල් කිලෝ 5යි 7යි සමහර දවස්වල 7යි හැබැයි සමහර දවස්වල 10යි 15යි 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 6යි තව සමහර දවස්වල විකිණලා තියෙන හාල් කිලෝ 20 ගණන් හාල් කිලෝ 20ක් තව දවසක 26ක් විකිණලා තියෙනවා දැක්කද මතකද මම කියා දුන්නා මේ පැත්තේ ඉලක්කමත් එක තමයි මේ කියවන්නේ කොහොමද 0.5 0.7 0.7 කියන්නේ 10යි 15යි 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 16යි කියන්නේ 20යි 26යි ඔව් කියන්නේ ඔව් සහල් වල මාතය සෑහෙන. තියාගන්න. මාතය කියන්නේ වැඩිම වාර ගණනක් කියලා චෙක් කරනවා 15. 15 ඉවොත් වැරදි. මාතය 15. මම ඔයාලෙන් අමතර ප්‍රශ්නයක් කරනවා පරාසය. පරාසය බලන්න වැඩි මගයෙන් අඩු මගිය අඩු කරන්න. මේ ගානේ වැඩි මගිය 26. අඩු මගිය තමයි යාළුවා 0.5. එහෙනම් 26න් 5ක් අඩු කරාම මේ සංඛ්‍යාවේ අපේ පරාසය 21යි. බලන්න. මාතය මට ඕනේ. මාතය අවශ්‍යයි. ඊට පස්සේ පරාසය. පරාසය ගන්න වැඩි මගියෙන් අඩු මගිය අඩු කරන්න ඕනේ. පරාසය. පරාසය. 26න් 5ක් අඩු කරාම පරාසය 21යි. මාතය 15යි පරාසය 21යි. මාතය 15යි පරාසය 21යි. මාතය 15යි පරාසය 21යි. P5 Q20. Paper number 5, question number 20. 20. කියන්න A සමානයි ධන 2යි අල ඉරක් B සමානයි ඍණ 5. අවශ්‍ය නම් ඍණයකට වරහණක් දාන්න. දෙකට ඕන. කොහොමද ඕන? වන විට 3 වරහණක් A ධන B. යාළුවේ හරි පරිස්සම් වෙන්න ඕනේ වෙලාව. 3 වරහණක් A වෙනුවට 2 දාලා මෙන්න තියුර. ධන B වෙනුවට දාන්න ඕනේ මොකද්ද තියුර? ඍණ 5. දැක්කද? හොඳට දේරුම් ගන්න. ආයෙ පරක් කියන්නේ මොකද? A වෙනුවට දාන්නේ 2. කොහොමද? B වෙනුවට දාන්නේ මොකද? ධනයෙන් මෙතන ඍණ ආවොත් මොකද? ධනයි ඍණයි ඍණ වෙනවනේ බබා. ඔව් කියන්නේ බබා. මේ දැන් මේ ධන B ගාවට දාන්නේ ඍණ 5. එතකොට මේ ධනයි මේ ඍණයි සෙට් කරොත් කොහොමත් ඍණ වෙනවනේ. ඒ නිසා ධන B මෙතන ඍණ ආවොත් ඍණම තමයි. අපි දන්නවා එකෙක් ධන වෙලා එක්කෙනෙක් ධන වෙලා අනිත් එක්කෙනා ඍණ වුණොත් මොකද කරන්නේ? දෙන්නගේ වෙනස බලන නවාලොක් වගේ ලකුණ දාන්න. මේ දෙන්නගේ වෙනස 3යි. යාළුවේ කීයද මේ දෙන්නගේ වෙනස 3යි. හැබැයි මොන 3ද කියන්නේ? ඍණ 3යි. වරහණෙන් කියන්නේ වැඩි කරන්න 3යි. වරහණෙන් කියන්නේ වැඩි කරන්න එක. එහෙනම් 3 වැඩි කරන්න ඔය ළමයි කියන්නේ ඍණ 3යි. 3 ඍණ 3ෙන් වැඩි කරොත් උත්තරය කීයද? ඍණ 9යි. 3 ඍණ 3ෙන් වැඩි කරොත් උත්තරය කීයද? ඍණ 9යි. හදාගන්න. පුදුම කල්පනාවෙන් වැඩේ කරන්න. පුදුම කල්පනාවෙන්. රයිට්. අද ලියපු නෝට් එකයි ඕගොල්ලෝ හදපු පේපරේ හරියට බලලා හරි වැරදි දාගන්න. වැරද්දට කෙලින් වැරදි දාන්න පුරුදු වෙන්න. දාලා රතු පාට පෑනේ වැරදි සෑදීම හදන්න. ඒතර මනසට යනවා. වෙනම කඩදාසිය නැතත් කමන්නේ. හැබැයි ගොඩාක් වැරදිලා වෙනම කඩදාසිය වල හදන එක හොඳයි. පොඩි පොඩි වැරදි තිබ්බොත් ඔය පේපරේ උඩම හදන්න පුළුවන්. පැහැදිලි කියන්නේ අද ලියපු නෝට් එක ඔකට අමුණන්න ඕනේ. අමුණලා අපේ පේපර්ස් ෆයිල් එකට දාන්න ඕනේ. පැහැදිලි නේද? රයිට්. ඔයගොල්ලෝ හරියට වැඩේ කළොත් ඔයගලන්ගේ ලකුණු මට්ටම වැඩි වෙයි. එහෙනම් අපි ලැබෙන සතිය හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.